මේ වැරදි 3 නිසා ඔයාගේ බයික් එකේ චේන් එකේ ආයු කාලය අඩකින් මාඩු වෙනවා. බයික් එකක් පදිද්දි එන්ජින් එක වගේම වැදගත් දෙයක් තමයි චේන් ස්ප්‍රොකට් එක. අංක 1 චේන් එකට කළු තෙල්. ඒ කියන්නේ used engine oil දාන එක. ගොඩක් අය සල්ලි ඉතුරු කරන්න හිතාගෙන බයික් එකකින් අයින් කරපු පරණ engine oil චේන් එකට හලනවා. හැබැයි ලංකාවේ පාරවල් වල තියෙන දූවිලි සහ වැලි මේ ඔයිල් එකට ඇලිලා වැලි කඩදාසියක් වගේ ස්ප්‍රොකට් එකේ දත් ටික ඉක්මනින්ම ගෙවලා දානවා. ඒ වෙනුවට ප්‍රොපර් චේන් ලියුබ් එකක් පාවිච්චි කරන්න. අංක 2 චේන් එක තද වැඩිවීම හෝ බුරුල් වැඩිවීම. චේන් එක ගොඩක් බුරුල් වුණාම පදින්න යද්දි වැටෙන්න පුළුවන් වගේම තක් තක් ගාලා ලොකු ශබ්දයක් එනවා. හැබැයි එක දිගට තද වැඩියෙන් දිවුවොත් එන්ජින් බෙයාරින් සහ චේන් එක කැඩියන්න පුළුවන්. නිවැරදි ප්‍රමාණය තමයි මිලිමීටර් 25 30ක වගේ කුඩා බුරුලක් ස්ලැක් තියෙන එක. අංක 3 අධික වේගින් යද්දි එකපාරටම ගියර් අඩු කරලා ක්ලච් එක අතහරින එක. ක්ලච් ඩම්පින්. හයි ස්පීඩ් යද්දි නොදැනුවත්වම මෙහෙම කළාම චේන් එකට ලොකු ෂොක් එකක් එනවා. මේ නිසා ස්ප්‍රොකට් එකේ දත් කැඩෙන්න හෝ හදිසියම චේන් එක කැඩිලා ගිහින් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ගියර් මාරු කරද්දි රෙව් මැචින් හෝ සූදුවට ක්ලච් එක පාවිච්චි කරන්න. සතියකට පාරක් චේන් එක චෙක් කරලා පිරිසිදු කරලා ලියුම් කළොත් ඔයාගේ බයික් එකේ චේන් කිට් එක කිලෝමීටර් 20000කටත් වඩා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ බයික් එක පදින යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වාහන ගැන මේ වගේ වටිනා වීඩියෝ බලන්න ඩ්‍රයිව් LK page එක ෆලෝ කරන්න.